ආයිබෝන් මේ අපි දැන් ආයම කුරුණෑගල බරන්දන ඊළඟට සඳ ලංකාව වගේ පැතිවලට අපේ විපත් පිරිසට මේ ආහාර ද්‍රව්‍ය ජලය වගේ අත්‍යවශ්‍ය දේවල් ඊළඟට විශේෂයෙන් මේ සනීප ආරක්ෂක දේවල් සනීප ආරක්ෂකට අයිති දේවල් ඊළඟට ඔය සබන් අරවා මේවා ඒ අදාළ දේවල් ඒක ගැන චුට්ටක් මේ වෙලාවේ මේවා එකතු කරන පිරිස ඒ ගැන චුට්ටක් ඔන්න කල්පනා කරන්න සමහර අයට කෑම තියෙනවා අතිරික්තයක් වෙන්න අර සනීප ආරක්ෂකට අයිති දේවල් ඊළඟට විශේෂයෙන් කාන්තා පාර්ශ්වය භාවිතා කරන දේවල් පොඩි ළමයින්ට උමනා දේවල් ඒ වගේ දේවල් වලට පොඩි අවධානයක් දෙන්න. දැන් මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සමහර පැතිවල ටෙලිෆෝන් එහෙම නැත්නම් මොබයිල් නම්බර්ස් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ නෙට්වර්ක් පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඊට අමතරව සමහර පැතිවල නෙට්වර්ක් තිබුණා ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ 4G නැහැ ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට මේ වෙලාවේ මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි මේ අපේ දුරකථන සමාගම් වලට යුද්ධයට නැති කඩුව පොස් කොටන්නද කිව්වා වගේ මේ වෙලාවට නැති ඉන්ටර්නෙට් ආයෙ දවසක තිබ්බා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලට පුළුවන් නම් මේ ගැන සහනයක් දෙන්න. සමහර අයට රීලෝඩ් එකක් දාගන්න විදිහක් නැහැ. පුළුවන් නම් ওই අන්තර්ජාල පහසුකම් මේ දින දෙකට තුනට ෆ්‍රී කරලා දුන්නත් කමක් නැහැ. මොකද මේ පණිවිඩ අපි දැනගන්නෙත් අන්තර්ජාලය හරහා. ඒකයි තියෙන ගැටලුව. අපිටත් මේ පණිවිඩෙන්නේ දැන් ඇත්තටම අපි මේ පළ කරන පෝස්ට් වලට දාන කමෙන්ට් වලින් එන ඉලක්කම් හරහා එම ගිහලා තමයි මේවා කරගන්නේ. සමහරවිට අපි chat කරලා තමයි මේ පිරිස සම්බන්ධ කරගන්නේ. ඒක වැදගත් කාරණයක්. දෙවෙනි කාරණේ තමයි දැන් මේ කරන දේවල් ඇත්තටම අපි මේ දැන් අද දවසෙත් දැන් ඊයේ දවසෙත් පෙරේද දවසෙත් අපි දෛනිකව දිනපතා මේ වෙනුවෙන් මහන්සි වෙනවා දිවාරෑ. ඒ හැමදේම ඇත්තටම අන්තර්ජාලයට අපි දාන්නේ නැහැ. අපි කරන දේවල් එහෙම දාන්නේ නැහැ. හැම එකම මේ ඉඳලා දාන සමහර ඒවාටත් අපි දාන්නේ පිරිස මොන හරි දැනුවත් කරන්න. ඒවට පාලින් කමෙන්ට් දාන සමහර අය ඇයි මේවා දාන්නේ? ඇයි ගිහිල්ලා බෙදන්න බැයිද? ඇයි කෝ කරපු වැඩක් නැද්ද? අන්න ඒ වගේ වැඩ තියෙනවා. ඒ වගේ අර උපංගේ ප්‍රශ්න තමන්ගේ තියෙන උප්පත්තියේ ගැටලු ඒ වගේ කාලකන්ණි ගති පෙන්වන්න එපා කියලා මම ඉල්ලනවා විශේෂයෙන් සමාජයට. තමන්ට පුළුවන් දෙයක් මේ වෙලාවේ හැටියට ටොපියක් හරි කමක් නැහැ. දත් බුරුසුවක් හරි කමක් නැහැ. දත් බේත් ටිකක් හරි කමක් නැහැ. මිනිසුන්ට ගිහින් දෙන මිනිසුන්ට එක ඒවා කියලා ගෙවල් වලට වෙලා ගඳ ගහ ඉන්නේ නැතුව තමනුත් තමන්ට පුළුවන් දෙයක් කරන්න කියන යෝජනාව මේ වෙලාවේ කරනවා. කරන මිනිස්සු මේ වෙලාවේ කරනවා. කරන හැමදේම දාන්නෙත් නැහැ. දාන ඒවට තමන්ට පුළුවන් විදිහට හිත සතුටු කරගෙන අනේ මේ මිනිස්සු මෙහෙම උදව් කරනවා නේද? මමත් මොන හරි කරන්න ඕන කියලා හිතනවා මිසක් ඒ මිනිස්සුන්ට යම් දේවල් කියලා ඒ මිනිස්සුන්ගේ තියෙන මොරාල් එක බස්සලා මේ වෙලාවේ කාලකන්ණියෙක් වෙන්න එපා කියලා ඒ මිනිස්සුන්ටත් ඔය ගෙවල් වල ඉඳන් වැරදි කමෙන්ට් දාන අයටත් මම මේ වෙලාවේ පණිවිඩයක් දෙනවා. අනිත් අපේ සහෝදර සහෝදරියෝ මට පේනවා මුළු රටක් විදිහට එකතු වෙලා තියෙනවා. පක්ෂපාත ඉන්න පැති ඒවා අදාළ කරගන්නේ හැමෝම එකා වගේ වැඩ කරන වෙලාවක්. එයාට ජාතියේ ප්‍රණාමයේ රටේ ප්‍රණාමයේ හිමි වෙන්න ඕන. ඒ වගේම සියලු අයට මම තෙරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. සියලු දෙනා පරිස්සමෙන් Tamanට පුළුවන් උපරිමය මනුෂ්‍යත්ව වෙනුවෙන් කරන්න හැම දිනකටම ජය වේවා තෙරුවන් සරණයි.